ඔන්න මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි මා නාට්‍ය කියලා කියන්නේ. හයි නාන්නේ. තාම කවුරුත් ඇවිල්ලා නැහැ. දැන් යන්න ලයිව්. වාව්. Hello. Hi. Hello. ඉතින් අද දවසේ අපි ඉන්නේ මා නාට්‍ය රූකත කරන ලොකේෂන් එකේ. චමත්කාගේ ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් චමත්කාගේ ගෙදර ෂූටින් චුට්ටක් ඔයාලට පෙන්නන්න ඕනි කියලා හිතුණා. මුලින්ම මම ඉන්ට්‍රොඩියුස් කරන්නම් අපේ ඩිරෙක්ටර්. එහෙම නැත්නම් ඉරේෂ් ලොකු බණ්ඩාර මහත්තයා ඉන්නවා. හලෝ. මෙයා තමයි මේ නාට්‍යයේ නියමුවා. ඒ කියන්නේ මේක ලස්සනට ෂූට් කරලා එඩිට් කරලා හරියට ගලපලා ඔයාලට බලන්න ගේන්නේ අපේ ඉරේෂ් අයියා. ready? අපි ඉතින් ඔයාලට චූටි කෑල්ලක් පෙන්වන්න හිතුවා අද ෂූටින් වල. මගේ තාත්තා ඉන්නවා. බොරුවටත් කොරක ගහ ඇවිදින්නේ දැන්. හයි කියන්න. හයි. ඔව් බලන් ඉන්නේ 70 ගානක් බලන් ඉන්නවා මේ වෙලාවේ. 70 ගානක් ඉන්නවා. හැමදාම බලන්න ඉතින්. හැමදාම. ඔය 70 ගාන හැමදාම 8:00 ඉතින්. රාට අමාරු සන්වාහිනියෙන් බලන්න. මගේ අම්මා ඉන්නවා. නේ අම්මව අමතක වුණාද මේ තාත්තටයි දුවටයි. එහෙම අමතක වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම අපේ ක්‍රූ එකේ ඉන්නවා, චානු ඉන්නවා. හලෝ. හායි කියලා ඔබ දැන් දුවන්න එපා. මේ තමයි අපේ ක්‍රූ එක අපේ ඩ්‍රාමා එක ඔයාලට බලන්න ගෙනල්ලා දෙන. මේක වැඩි පිටපස්සේ මහන්සි වෙන. මේ පැත්තේ අනිත් ඉන්නෝ. ලස්සනට කියන්නේ. ඉතින් අපි සීන් එකක චූටි කෑල්ලක් පෙන්නන්නම්. ඒ ෆුල් සීන් එක බලන්න හැමදාම රෑ 8:00ට ස්වර්ණවාහිනියේ මා බලන්න. මාවිත් අම්මා and තාත්තා. කාටද වෙන්නේ නාලා. අනිත් පැත්තට. මාත් අන්නේ. මේකෙනත් යනවද? So hi comment කියමු අපි. right ready? ඔය ලයිව් ය. මේ ලස්සන ගානක ඒගොල්ලෝ එනවද මම මෙහෙම එන්න එපායි. right. ගමු. අය දිලා. බබුත් කරලා යන්නේ. ගානයක් අල්ලගෙන. අරගෙන ඔය පැත්තම පෙන්න. right okay ready? stand by ready? ගත්තා? මොකද හරි? right okay right rolling. Ready go. Audio 31. Recording. Action. තාත්තා ඉන්න තැන මේක කතා කරලා විසඳ ගන්න ඕම හිටපන්. මේ මොන විකාරයක්ද අම්මේ? නතර සපාව කලද සුදුද කියලා මම පාරකින් දැක්කේ නෑ. අම්මේ ඔහොම හිටපන්. කාදවත් වචන අහගෙන මම බලන්නවට පිස්සුද? ඔහොම හිටපන්. අම්මේ. ඔහොම තාත්තේ. සමක්කා. ඔන්න මම ෂූට් වෙන්නේ මේක ඉතුරු ටික බලන්න. ඇයි අම්මා ගහන්නේ කියලා බලන්න. මම නැති සීන් එකක් ලයිව් දෙන්නේ. 8:30ට. ඔයා මේකට එන්න. හයි. ඔන්න අපේ අපේ ෂූටින් වෙන්නේ. ඉතින් මං පෙන්නන්න. චුර මහන්සි දුවලා වෙලා. එක දර්ශනේ බලන්න නාට්‍ය බලන්න. අම්මගේ ලයිව් එකත් බලන්න නයනා ඇකඩමියක් තියෙන්නේ. නයනා කුමාරිද? නයනා කුමාරි. අපේ අම්මා ලයිව් ඉන්නේ මේ වෙලාවේ. හයි. අරකින් ලයිව් අම්මා මේකෙන් ලයිව් දුව. දුවලා මේ විදිහට තමයි ඉවර වුණේ. ඒගොල්ලෝ දිවේ දාතර වැඩිද? අනේද කියන්නේ මට දුවල චුට හති. ලයින්ස් මේ ඈත වැඩි ලයින්ස්. හායි වෙනුර. දුවනකොට යනවනේ. ඉතින් අපේ මේකප් මල්ලි. මේ ද Yo, hi. Hi, Tisura. Hello, Subodhi, Anjana.
thank you සංගීතය වගේම මාත් බලන්න ස්වර්ණවාහිනී රෑ 8 මාට ස්වර්ණවාහිනී thank you මනහාර මෙනුර hi සුබෝධි මං එකපාර කතා කළා ඉවරයිද අයියා ඒක ටේක් එක ඕවනේ එක තැන දිව වැඩිනේ ඒක සින් ඩිරෙක්ටර් කියනවා අපහු සීන් එක ගන්න වෙනවා කියලා අපි එක තැන දිව්වා කියලා thank you එන්න හුඟක් දෙනා බිසි වෙලාවේ ඔයාලා මේ වෙනකොට ජොබ්ස් කරනවා ඇති එහෙම නැත්නම් වැඩවලට හිර වෙලා ඇති ඒත් එකපාරට මේ නාට්‍ය ලවන්න අය නැහැ thank you makeup tutorial එක okay thank you තාත්තේ වා සින්දුවක් කියන්නේ එහෙනම් දැන් අපි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් මේකේ ෆිල්ම් channel එකක් වගේ මෙන්න අපේ production manager hi කියන්න මෙන්න අපේ කලුගේ boyfriend නිලියක් පුළුවන් නම් හොයලා කියන්න කරුණේ කමෙන්ට් එකක් දාන්න නිකුණ දා ඉතින් ආපහු පාරක් අපි ඒ ටේක් එක ගන්න යන්නේ උගලන්ට බලන්න chance එකක් දෙන්න නිකුණ දාගන්න මේ නාන ළඟ දාගන්න නෑ ළඟ දාගන්න අරගේ පොඩ ඇදුනා වැඩි ගත්තා ස්ටෑන්ඩ් බයි ලයිව් කල්වා ඉමු ආගව වචන අහගෙන මාව මරන් කනද නාට පිස්සු දම්මි රෙඩි පොඩ ළඟ යමු ඕකේ FB දාගන්න එතකොට ඔව් ඒක තමයි ඒක දාගන්න TikTok වැඩක් නෑ රෙඩි ස්ටෑන්ඩ් බයි අම්මා අනේ මම විතරක් දෙන්නන්නේ පෙන්නන්න බෑ ඊට ඔය වැඩි කරන්න බෑ මල්ලි නාලක රෙකෝඩින් හරි ඔමි මෙහෙම කරේ තාත්තා ඉතන මේක කතා කරලා ඉඳලා හරිනේ මල්ලි හරිය ගත රෙඩි රෙඩි සෙවලි හරයි දැන් මේ විශ්යගෙන් පටන් ගන්න මම කාලෙකින් දැක්කේ මොකද්ද ආගවත් වචනාගෙන මාව මරන් කන්නද අපේ කළු මල්ලි පිස්සු දම්මේ ගත්තා රෙඩි රෝලින් audio 32 recording ready action මෙහෙම කරේ තාත්තා ඉන්න තැන මේක කතා කරලා ඉස්සරහට ගහනවා කියන්නේ මේ කාරණා තමයි නගර සභාව කවුද සුදුද කියලා මම කාලෙකින් දැක්කේ නැහැ අනිත් එක මිනිස්සුගේ කතා කරලා මාව මරන් ගන්නවට පිස්සු දම්මේ ඕන්නේ ඔහිට බල අනේ තාත්තේ චමත්තා තාත්තේ okay හරිද හරිය ඩයලොග් නා සීන් එක ඉවර වෙනකොට අම්මයි මයි දෙන්නම කිලෝ 5 ගානේ අඩු වෙලා තිබේවා අප දෙන්නම හොඳටම කෙක්කුවේ මම මානාටි කරමුද දුවලා මා දුවලා වත්තක දිව්වා දැන් ගෙදරක් දුවනවා මගේ ජීවිතේම දුවනවා දැන් thank you ඩාලක මෙන්න මෙයා තමයි මෙච්චර වෙලා අපිට ලයිව් එක පෙන්නන්නේ hi අනු ඒ සීන් එක ඉවරයි අපි ඊළඟ සීන් එකට යන්නයි හදන්නේ මේ දෙන්න වීඩියෝ කරලා හිමින් සැරයක රස විඳිනවා බලන්නකො සිරියාව දෙන්නගේ හිනාව ඕ තා ලයිව් එකේ හායි මෙයා තමයි අපිට ලස්සන පසුතල නිර්මාණය කරන්නේ වගේ මේ අපේ ඇඳුම් ගැන මේ නාට්‍යයේ ඔක්කොම ආර්ට් පැත්ත හැන්ඩල් කරන අපේ ආර්ට් ඩිරෙක්ටර් තමයි දෙන්නේ මට හැම වෙලේම මෙයාගේ නම අමතක වෙනවා කියනවා වගේ නම ඔයාම ප්‍රසන්න කුමාරගේ ප්‍රසන්න කුමාරගේ හෙලෝ මෙතන මේ විදියට ටච් කරලා දාඩිය නාලා ඉන්නේ වෙන වෙලාවකට අම්මා ෆෑන් එකක් හොයාගෙන දුවනවා
මොනවද වෙන්නේ මෙතන? අරවා දොර වහලා හරි ඇතුළට ඇවිල්ලා. මේ තමයි අපේ ගෙදර ඇන්ටි. ඇන්ටි හායි කියන්න. මේ ගෙදර අපිට දෙන්නේ ඇන්ටි. ඒක කොහමද? මෙයා තමයි මම කිව්වේ. මෙයා. අයියා. තමයි අපේ ලව්වේ. අද ටික තියාගෙන ඉන්න. ඇවිල්ලා නිකන් දොර ලොක් කරන්නේ. ඔව් අතිනේ ඔන්න වහලා හලු මොනවද කියන්නේ? ඒ ඔඩියෝ එක කිව් කරපන් අයින් සිය මලේ කියන්න කිසි දෙයක් නෑ කියන්න. මේනේ කැමරා අධ්‍යක්ෂය තමයි. සිරාවටම නේද? මේකම හරි ගමු රෙඩි ස්ටෑන්ඩ් බයි රයිට් ගමු කටත් තෝති ඉතිරම කාමරේ මේක තියෙනවා මචං කුස්සිය තියෙනවා. කුස්සිය තියෙන රත්න දොර වුණා. කුස්සිය කියලා ගහලා ඉන්නේ. කාලේ ඊට පස්සේ මේක හදන්න වෙලා ඊට කාමරේ කාමරේලා බිගිනි. එළි ඉවරද කතන්දරේ එළිය ඉවරලා දැන් ඕකේ එන්ඩ් එක තමයි කුස්සිය දොර ළඟ. කුස්සිය තව වෙන සීන් තියෙනවද මේ ශාලි එළි කියන්නේ මම අතාරින්නේම නෑ ඉතින්. ඌ ඉවර කරන්න බෑ දැන් ඉවර. පාලනය කරගෙන මොනවද මත්තට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මිනිස්සු විතරක් ගොඩාක් මේකප් දාලා ෂූට් කරනවානේ. ඇත්තටම ගත්තොත් මේකප් නෑ මුනේ. වටේ දුවලිනකොට නැහැ මේගොල්ලෝ තමයි නැත්නම් පිළිවෙලකට උගලන් අපිව පෙන්නන්නේ. right stand by ready අදක් විතරයි ඕන. right ගත්තා right ready ready ඔච්චර තමයි කියන්නේ අවුල නැහැ ස්ටෙප් එකද නෑ right rolling action reaction පිටිපස්සේ දොර වහන තමයි එළියෙම. ඉතින් අද ලයිව් එක මේ විදියට ඉවර කරන්න තමයි මම හිතුවේ. ඉතින් thank you so much අද ලයිව් එකට ආපු හැමෝටම. අපි ආයි දවසක අයි මේක ගහන්න පුළුවන් චුට්ටක්. පොඩ්ඩක් එහෙනම් මම ඉවර කරා. I see. මේ ඉතින් අපි ආයි දවසක මාතේ නාට්‍ය වෙන ලොකේෂන් එකක ෂූට් කරාදී. ලයිව් එකෙන් අද ආපු හැමෝටම thank you so much. ඒ වගේම ඔයාලගේ මෙසේජ් ගොඩාක් තියෙනවා. ගොඩාක් දෙනේ ලයිව් එකට ඇවිල්ලා තියෙනවා. සංගීතෙත් ලයිව් එකක් කරන් එන්නම් දවසක. හැබැයි සංගීතේ මේ දවස්වල අයියෝ සයිලන්ට්ලු. සත්‍ය වහගන්නලු මට. ඉතින් බලන්න ගිහලා පේන තැනකට යන්න. ඉතින් ආයෙ දවසක ලයිව් එකක් එනවා. සංගීතෙත් ලයිව් ගෙන. හැබැයි සංගීතේ මේ දවස් මොකද මෙතන වෙන්නේ? සංගීතේ මේ දවස්වල අපි හැමෝම එකට හම් වෙන දවස් අඩුයි. ඉතින් ඒ හින්දා ලවන් අයියව පොලා අයියව අපේ සංගීතයේ සෙට් එකම ඉන්න එක දවසකට එකතු වුණොත් අපි ලයිව් එකක් ගේන්න. thank you. දැන් ඉතින් මම ලයිව් එක එන් කරන්න දන්නේ නැහනේ. මල්ලි ඔයා දන්නවද ලයිව් එක එන් කරන්නේ කොහොමද කියලා? මම දන්නේ නැහැ. මම මේ ෆස්ට් ටයිම් ලයිව් කරපු